මං තනි වෙලා මට මගේ කියලා කවුරුත් නැහැ. දුක සතුට බෙදා ගන්න කෙනෙක් නැහැ. ජීවිතේ ලොකු හිස්කමක් දැනෙනවා. මං දන්න කියන හැමෝම අනිත් අය එක්ක හොඳින් ඉන්නවා. ඇයි මට විතරක් මෙහෙම උනේ? අන්න එහෙම හිතන හැමෝම වෙනුවෙන් දෙයක් කියන්න හිතුවා. කෙනෙක් මෙහෙම හිතනවා කියන්නේ ඒ කෙනා දැනටමත් යම් මානසික පීඩනයකින් ඉන්නවා කියන එක. ඒත් මේක බොරු දේවල් කියලා එයාලව මොටිවේට් කරන්න හදන උත්සාහයක් නම් නෙවෙයි. ඉපදෙන්න තනියම නම් මැරෙන්න තනියම නම් ජීවත් වෙන්න විතරක් ඇයි තව මිනිස්සු කියලා කිව්වට ඒකට ෆේස් කරන්න මේ ඇත්ත තේරුම් ගන්න සෑහෙන අමාරුයි. මෙහෙම හිතන්නකෝ. ඇත්තටම ඔයාට කවුරුත්ම නැහැ කියලා. ඉතින් මං අදහන ගැඹුරින් විශ්වාස කරන දහමට අනුව නම් අවසානයේ බැඳීම් කියන්නම දුකක්. ළඟ ඉන්න කෙනෙක් ඈත් වෙන හැම මොහොතකම අපි දුකටපත් වෙනවා. මානසිකව වැටෙනවා.